මම අද හදන්න යන්නේ රසම රස බිලිම් මාළුවක්. අප බලමු බිලිම් මාළුව කොහොමද හදන්නේ කියලා. මුලින්ම බිලින් ගෙඩි ටික මේ ආකාරයට සෝදලා අරගෙන දිගාතට තීරු 4කට කපා ගන්නවා. මෙතන බිලිම් මාළුවට අවශ්‍ය දේවල් ටික තියෙනවා: බීලූණු, රම්පේ කරපිංචා, සුදු ලූණු, ඉඟුරු, කුරුඳු පොතු කැපැල්ලක්, අමු මිරිස්. මම දැන් කපාගත් බිලින් ටිකට එකතු කරගන්නවා ලුණු කුඩු ටිකක්, බැදපු 3-5, මිරිස් කුඩු, කහ කුඩු. මම මේ ආකාරයට මේ හොඳින් මික්ස් කරගන්නවා. මම මැටි වලඳක් ලිපේ තියලා මැටි වලඳ රත් වීගෙන එන විට තෙල් මේස හැඳි 3ක් පමණ එකතු කරනවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම මුලින්ම ලූණු ටික එකතු කරනවා. එයට මම රම්පේ කරපිංච ටිකත් එකතු කර මික්ස් කරගන්නවා. එයට මම දැන් ඉඟුරු සුදු ලූණු ටික එකතු කරගන්නවා. එයට මම දැන් කුරුඳු පොතු කැබැල්ලක්, එන්සාල් ඇට 2-3ක් සහ කපාගත් මිරිස් ටික එකතු කරගන්නවා. එය මම දැන් හොඳින් මික්ස් කරන ගමන් 3-5 කුඩු සහ බැදපු මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. මිරිස් කුඩු Tamanට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. මම ඒ හොඳින් මික්ස් කර එයට බිලින් ටික එකතු කරගන්නවා. බිලින් වල වතුර තියෙන නිසා අපි වතුර එකතු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මම දැන් මේ වහලා තෙලෙන්ම තැම්බෙන්න තියෙනවා. මම නැවතත් පියන ඇරලා මේ කවලම් කරගන්නවා. මම දැන් මේට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි ගොඩක් එකතු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. පොඩ්ඩක් පොල් කිරි එකතු කරාම ඇති. එන්නම් බිලින් එක හොඳින් තැම්බිලා තියෙන්නේ. මෙයට මම සීනි හැඳි 2ක් පමණ එකතු කරගන්නවා. දැන් මම සීනි ටික හොඳින් මික්ස් කරගන්නවා. මේක මාරම රස ගුණදායක කෑමක්. ඔයාලා try කරලා බලන්න. මම මේ බිලින් එක හදාගෙන අවසන්. ඉදිරියටත් මේ වගේ වීඩියෝ බැලීම සඳහා channel එක follow කරලා ගන්න.